හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න මම අදත් අලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න ආවා. අපි බලමු මම අද හදන්න යන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ ක්‍රිස්පි වම්බටු බැදුමක්. අපි බලමු මගේ ක්‍රමයට මම මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ අපි යමු වීඩියෝ එකට. මම මේ අරන් තියන්නේ අපේ ක්‍රිස්පි වම්බටු බැදුම හදන්න ඕන කරන දේවල් ටික. වම්බටු, ඒ වගේම බිස්කට් කුඩු, පාන් පිටි, බිත්තර, ලුණු, අමු මිරිස් මම අරගෙන තියෙනවා. දැන් අපි මේ බටු ටික මෙන්න මේ විදිහේ රවුම් ආකාරයට කපා ගමු. මම මේ බටු ටික හොඳින් සෝදලයි අරගත්තේ. බටු කපනකොට අපිට ගොඩක් නරක් වෙච්ච කොටස් හම්බ වෙනවා. ඒ නිසා පරිස්සමින් කපා ගන්න ඕනේ. කපාගෙන ඉවරයි. මම දැන් කහ කුඩුයි ලුණුයි එකතු කරලා මේක හොඳින් අනාගෙන ටික වෙලාවක් පැත්තකින් තියනවා. දැන් මම පාන් පිටි ටිකට මේ විදිහේ එක බිත්තරයක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට හදාගන්නේ බටු ටික බෙදගන්න. මම මේකට වතුර ටිකකුත් එකතු කරගෙන කෑලි හිටින්න නැති විදිහට මේක හොඳ උකු පේස්ට් එකක් කරගන්නවා. බිත්තර නැතුව පාන් පිටි විතරක් වුණත් එකතු කරලා මේ බැටර් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයට උකු කතිය තිබුණාම ප්‍රමාණවත්. මම මේකට මිරිස් කුඩු ටිකක් විතරක් එකතු කරලා ආයෙත් වතාවක් හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම පාන් කුඩු ටිකත් මේ විදිහට භාජනයකට දාගන්නවා. දැන් මම කරන්නේ පැත්තකින් තිබ්බ බඩු ටික අරගෙන මෙන්න මේ විදිහේ පිටි මිශ්‍රණයේ තවරලා බිස්කට් කුඩු එකෙත් තවරලා මේ ටික බෙද ගන්න ලෑස්ති කරගන්නවා. පොල් තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙන්න ඉඩ හරිමු. තෙල් එක රත් වෙලා ඇති මම හදාගත්ත බටු ටික මේ විදිහට දාලා හොඳින් බෙද ගන්නවා. මෙහා පැත්ත හොඳින් පෙරලමින් මේක හොඳින් බැදගමු. රන්වන් පාට වෙනකම් බැදගමු. මේ ප්‍රමාණයට බැදුනහම ප්‍රමාණවත්. දැන් මම ඒ ටික තෙල් එකෙන් අයින් කරගෙන මේ විදිහේ ටිෂු එකකට දාගන්නවා. ඒ විදිහට අපි ඔක්කොම බටු ටික සූදානම් කරගෙන බෙදගමු.
ගෙදර මස් මාළු බිත්තර කිසිම දෙයක් නැති වෙලාවක ඔයාගේ හස්බන්ඩ්ට බයිට් එකක් හදලා දෙන්න ඕන නම් මෙන්න මේ විදිහට බටු අරගෙන බටු වලින් මේ විදිහට එයාට හදලා දෙන්නකෝ. කියලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න යාළුවනේ. මේක නිකන් ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම පත් එක්ක උනත් ආහාරයට ගන්න පුළුවන්. හරිම රසයි. බඩු ටික බැදලා ඉවරයි. දැන් මම කරන්නේ අමු මිරිස් කරල් මෙන්න මේ විදිහට දෙකට මැදින් පලා ගන්නවා. මට අද අමු මිරිස් තිබුණේ පොඩි ප්‍රමාණයයි. මේ ටික මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. මේ විදිහට බීලුණු ගෙඩියත් රවුම් විදිහට අපි කපා ගන්නවා. ඔයාලට කරපිංචා තියනවා නම් කරපිංචත් තෙල් එකේ බැදලා මේ වෙලාවේදී අපේ ක්‍රිස්පි වම්පටු එක සරස ගන්න උඩින් එකතු කරගන්න පුළුවන්. මම ලුණු කුඩු ටිකක් කලවම් කරනවා මේ අමු මිරිස් වලට. ඊට පස්සේ මම ඒක තෙල් එකේ පොඩි වෙලාවක් වැද ගන්නවා. විනාඩියක වගේ ප්‍රමාණයක් වැදගත්තාම ඇති. මෙන්න මේ විදිහට තියෙද්දි අපි ඒක රිපෙන් අයින් කරගන්නවා. මේ කියන්නේ අපේ ක්‍රිස්පි වම්පටු වැදුම. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. අපි තවත් දවසක අලුත් රෙසිපි එකකින් හමු යාළුවනේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ රෙසිපි බලන්න ඔයාලා කැමති නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරගෙන යන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.